සුබ දවසක්. ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න තියෙන ටූල්ස් ගොඩාක් අතරින් අද දවසේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාම පහසු සහ පවර්ෆුල් ටූල් එකක්. ඒක තමයි කයිසන් කියලා කියන්නේ. කයිසන් කියන්නේ ජපාන් කන්සෙප්ට් එකක්. ඒකේ තේරුම තමයි නොනවතින දියුණුව. එහෙම නැත්නම් continuous improvement. ගොඩක් බිස්නස් ඕනර්ස්ලා හිතන්නේ ආයතනයක් දියුණු කරන්න පුළුවන් මැනේජර්ස්ලාට විතරයි කියලා. හැබැයි ආයතනයේ තියෙන ප්‍රශ්න ගැන හොඳටම දන්නේ කවුද? ඒ ආයතනයේ සේවය කරන සමාජික මහත්මී. ඒගොල්ලෝ ගාව තමයි ප්‍රැක්ටිකල් අදහස් තියෙන්නේ. දැන් ආයතනයේ වැඩ කරන මැෂින් ඔපරේටර් කෙනෙක් කියනවා සර් මේ ටූල් එක ගන්න මම දවසකට 10 පාරකට වැඩිය නැගිටලා එහාට යන්න ඕනේ. සර්ට පුළුවන් නම් මට මේ අයිටම් එක දාලා දෙන්න මගේ මැෂින් එක ගාවට. එතකොට මට නැගිටින්න යන වෙලාව ගොඩක් ඉතුරු වෙනවා. මේකෙන් දවසකට විනාඩි 5ක් 10ක් ඉතුරු වෙනවා වෙන්න පුළුවන්. සමහරට මාසෙකට බලද්දි ඒක ලොකු ප්‍රමාණයක්. හිතන්න ඔබ බේකරියක් පවත්වාගෙන යනවා කියලා. ඔබේ ආයතනයේ වැඩ කරන සේවකයෙක් ඔබට පුංචි අදහසක් දෙනවා. සර් මේ අපි පිටි ගන්න පාවිච්චි කරන වාජනයේ හැඩය නිසා ගොඩක් වෙලාවට පිටි බීමට හැලෙනවා. මේ වාජනයේ හැඩය වෙනස් කරොත් අපිට පුළුවන් පිටි බියුටන්ට් එක නතර කරගන්න. මේ වගේ පුංචි අදහසකට ඔබ කවදාවත් අහුම්කම් දීලා තියෙනවද? මේ වගේ සරල අදහස් ගොඩක් අපේ වැඩ කරන සමාජිකයෝ ගාව තියෙනවා. මේ පුංචි අයිඩියාස් වලින් පුළුවන් අපේ ආයතනයට ලොකු ඉම්පැක්ට් එකක් දෙන්න. නැත්තම් ලොකු බලපෑමක් කරන්න. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි ඕගොල්ලෝ ඔයාලගේ පහළ මට්ටමේ ඉන්න අයට අහුම්කම් දෙනවාද? එයාලගේ අදහස් ක්‍රියාත්මක කරන්න එයාලට සපෝට් කරනවාද කියන එක. අපේ එම්ප්ලොයිස්ලා තමයි දන්නේ අපේ ආයතනයේ තියෙන ප්‍රොබ්ලම්ස් ටික හරියට. ඒගොල්ලෝ තමයි මේකට ඕන කරන හොඳම සොලියුෂන් එක මොනවද කියලා. අපිට පුළුවන් එයාලගේ සජෙෂන්ස් වලින් අපේ නාස්ති අඩු කරගන්න, අපේ බිස්නස් එක ඉම්ප්‍රූව් කරගන්න, අපේ කාලය ඉතුරු කරගන්න, වගේම අපේ ලාභය වැඩි කරගන්න. කයිසන් එකක් කියන්නේ විශාල වෙනස් කිරීමක් නෙමෙයි. එක දවසකට 100ට එකක වගේ පුංචි ප්‍රමාණයක වෙනස් කිරීමක්. හැබැයි ඔබ මේක දින පතාම ප්‍රැක්ටිස් එකක් විදිහට කරොත් ඔබ නොදැනුවත්වම ඔබගේ ව්‍යාපාරයේ දියුණුවෙන් දියුණුවට ලං වෙනවා. අද පුංචි ඉම්ප්‍රූව්මන්ට් එකකට බිස්නස් එකේ ලොකු ස්ට්‍රෙන්ත් එකක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් ප්‍රොඩක්ටිවිටි එක ඉම්ප්‍රූව් කරන ටූල්ස් ගැන දැනගන්න ෆැක්ටරි ડોක්ටර් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.